ඉතින් මම මේ අද රිචඩ් මානමුදලි කියන කලාකරුවා බිහි වෙන්න විශේෂම සංසිද්ධිය තමයි මම කතෝලිකයෙක් වීම. මංගාව මුකුත් නෑ මං අයිති කරගෙන මුකුත්ම නෑ මටයි කියලා බදාගත්තු කිසිම දෙයක් නෑ මේ ඔක්කොම මම උදා හැරලා තියෙන අනිත් අයගේ යහපත සඳහා මේ ලෝකෙ ලස්සන කරන්න. කඩුවපිටිය දේවස්ථාන පාදකව සිය නිර්මාණ දිවි ආරම්භ කරන මොහු විමුක්තියේ ජේසු සෙබස්තියන් මුනි ජොසේවල්ස් මුනි මෙන්ම ජාකෝබේ ගොන්සාල්වෙස් පිය චරිත පාදක කරගෙන නාට්‍ය නිර්මාණ කර මීසම් රසක වසර ගණනාවක් පුරා ප්‍රදර්ශනය කර තිබේ. යෞවන සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා හොඳම නළුවා සම්මාන දිනා ඇති මෙම නිර්මාණවේදියා රයිග සුමති OCIC රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ. මේ වන විට ඔහු ටෙලිනාට්‍ය 100ක පමණද වේදිකා නාට්‍ය 65ක පමණද සිනමා නිර්මාණ රැසකද රඟපෑ. ලේඛනයේද හපන් ප්‍රකෘත හස්ත නිර්මාණවේදියේ අභිමානවත් චාරිකාවක කිතුණු නිර්මාණවේදියා සොයා යන ධර්ම ප්‍රභාස්වර උත්තමාචාර සම්මානවලදී ජූනියේ විශේෂ සම්මානයට පාත්‍ර වන්නේ රංගනයෙන්, ගායනයෙන්, ලේඛනයෙන්, නිර්මාණකරණයේ විවිධ හැටි ඔස්සේ සුවිශිෂ්ට දස්කම් දක්වමින් සිය කිතුණු බව සුරකිමින් ජාතික තලයේ කළු කළ නිර්මාණවේදියෙකු වන රිචඩ් මානමුදලි. Ooh.